ඉස්සල්ලාම අපි නිල් වයර් එක පොතු රැහැගමු. පොතු රැහැගෙන ඉවරලා දුඹුරු එකක් පොතු රැහැගමු. ඒ වගේම පොතු රැහැගෙන ඒක අඹරගමු. දෙකම අඹරගෙන ඔය වගේ නමා ගන්න ඕනේ. හොඳට අඹරලා නමා ගන්න. හරිනේ වෙනවා. ඊට පස්සේ ওই කප් එක ගලවලා හෝල්ඩරේ තියෙන වයර් දෙක ඇතුලෙන් දාලා ඔය ඇන දෙකක් තියෙන්නේ. ඒ ඇන දෙකට ඔය ඇන දෙක ගලව ගන්න ඕනේ. ඒකට අපි ටෙස්ටරේ භාවිත කරනවා. ටෙස්ටරෙන් ගලව ගන්නවා. ඉම්මන්ට අපි ගලවගමු. ගලවගෙන ඉස්සෙල්ලාම දානවා අපි දුඹුරු වයර් එක. දාලා ඒක තද කරගන්නවා. හොඳට තද කරගන්න. අඩුපාඩු ගොඩාක් ඇති. ඒ ඔක්කොම හදාගෙන ඊළඟ වීඩියෝ එකේ එන්න. SU YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට නිල් වයර් ගලවන්න අපි අනේ ගලවමු. නිල් වයර් එක දාගන්න. ගොඩක් කට්ටිය කරන්නේ එකම පැත්තට දානවා. අපි දාන්න ඕනේ වයර් දෙක දෙපැත්තකට. ලයිට් එකපත් වෙනවා. හැබැයි ඒක වැරදි. ගොඩක් කට්ටිය කරන්නේ අපේ තාත්තා තමයි එහෙම කියලා දුන්නේ මට. ඔහොම කරලා ඒ කඩ් එකක් තියෙන්නේ. එන්නේ දෙක උඩින් දෙකම දාගන්න ඕනේ. ওই වයර් දෙකම. ටච් දාලා හොඳට පොඩ්ඩක් බලන්න ඕනේ ගැලවෙනවද එහෙම කියලා. ඊට පස්සේ අපි කප් එක මේ තද කරගන්න එක ගන්නට තියාගෙන හොඳට තද කරගන්නවා. හොඳට තද කරගෙන දැන් හරි වැඩේ. ගොඩක් දන්නේ නැති ගොඩම දන්නේ නැති කට්ටියට තමයි කියලා දුන්නේ. අපි ලොකු වීඩියෝ ඉස්සරහට ගෙන්න. ඕක අපි තද කරගෙන යමු. හරි අඩුපාඩු එහෙම තිබ්බොත් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. කට්ටියටම ගුඩ් බයි. වීඩියෝ එක බැලුවොත් thank you subscribe කරන්න. ළඟටම මේ වගේ වීඩියෝ ගෙනල්ලා දෙන්න. තාම දාලා ඉවර නැහැ. දානවා දිගටම දාගෙන යනවා.